ඔබ මේ දකින්නේ ගින්ගඟ ආරම්භ වන ජල පෝෂිත ප්‍රදේශය. මෙම ජලධාරාව පහළට ගලා බසිදී තවත් පුංචි පුංචි දිය ධාරාවන් එකතු වෙමින් විශාල දිය ධාරාවක් බවට පත්වෙනවා. මේ ගින්ගඟේ ජලධාරාව දෙනියාය ප්‍රදේශයට ගලා බසින විට මෑත කාලයේදී බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ සහ බොහෝ දෙනා නැරඹීමට ගිය ෆැට්නා නමින් හඳුන්වන චමත්කාර ජනක ස්ථානය හමු වෙනවා. ෆැට්නා වලින් ගලා බසින ගින්ගඟ නැවතත් දෙනියාය පහළ ප්‍රදේශයේදී සත්මාලේ ඇල්ල හෙවත් සත්මහල් ඇල්ල නිර්මාණය කරනු ලබනවා. මෙසේ ගලා බසින දිය ධාරාව දෙනියාය පල්ලෙගම මොරවක ආදී නගර රැසක් පසු කරමින් ජනතාවගේ ජලාවශ්‍යතා සපුරාලමින් ගාල්ල නගරයේදී මුහුදට ගලා බසිනවා. පරිපාලන වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හේයස් ප්‍රදේශයේ පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට අඩි 4456ක් පමණ උස ඇති ගොංගල කන්ද පාරිසරික ලෙස සිංහරාජ වනාන්තරයට අයත්. නැගෙනහිර සිට බටහිරට දිවෙන සිංහරාජයේ දකුණු දිශාව සලකුණු කරන කඳු පන්තිය ට්‍රක් වාහන දෙසින් ආරම්භව මෝනින්සයිඩ්, ගොංගල, සමන්ගල, පුරුළුගල, බෙවරලිය දක්වා විහිද පවතිනවා. භූගෝලීයව මෙම පිහිටීම නිරිත දිග සුළං බාධකයක්ව ක්‍රියා කරමින් නිරිත දිග මෝසම් වැසි වලින් තෙත් කලාපයක් ලෙස පවත්වා ගැනීමට ඉඩ සලසනවා. පාරිසරික ලෙස මෙම පෙදෙස සෞම්‍ය දේශගුණික කලාපයක් වෙනවා. මෙම තත්ත්වය පදනම් කර ගනිමින් ඒ ස්ථානයේ පමණක් දැකිය හැකි ජීව විශේෂ වාර්තා වෙනවා. මේ ජීවීන් ලංකාවේ වෙනත් ස්ථානයකදී හෝ ලොව වෙනත් රටකදී හමු වෙන්නේ නැහැ. කරුණාරත්නගේ අංකටුස්සා, අඩලන්ගේ අංකටුස්සා, රක්වාන මහ කැලෑහුණා, උරගයින් හා උභයජීවී විශේෂ ගණනාවකගේ වාසභූමිය වෙන්නේ මේ ප්‍රදේශය. තුරුලතා විශේෂද විශාල වශයෙන් මෙහි දක්නට පුළුවන්. සාමාන්‍යයෙන් සිංහරාජය පහත රට තෙත් කලාපය නියෝජනය කරන අඩි 4456කට වඩා ඉහළ මෙම ප්‍රදේශය කඳුකර කලාපීය ලක්ෂණ මැනවින් ප්‍රකට කරනවා. මෙම ප්‍රදේශයේදී කූරුබට, දෝතලු වැනි අන් ස්ථානවලදී දැකිය නොහැකි ශාක විශාල ගණනාවක් වාර්තා වෙනවා. පතයකින් හෙබි භූගෝලීයව හා පාරිසරිකව වැදගත් ගොංගල කඳු පන්තිය මේ වන විට බරපතල තර්ජනයකට මුහුණ පා තිබෙනවා. මෙය නැරඹීමට එන සංචාරකයින් කිසිදු සීමාවකින් තොරව මෙහි උරුමයන් වනසමින් කටයුතු කරනවා. විශේෂයෙන් පොහොය සහ වෙනත් විශේෂ දිනවල සිය ගණනක් පිරිස් මෙම ස්ථානයට පැමිණෙනවා. පොලිතීන්, ප්ලාස්ටික්, ආහාර වර්ග තැන තැන දමමින් සමස්ත පරිසර පද්ධතියම තර්ජනයට ලක් කරනවා. නිවාඩු දිනවල කණ්ඩායම් ගණනාවක් රාත්‍රී කාලය ගත කිරීම සඳහා මේ ස්ථානයේ කඳවුරු බඳිනවා. ඔවුන් වැසිකිලි කැසිකිලි සඳහා භාවිත කරන්නේ මේ අතිශයින් සංවේදී දියදහර ආරම්භ වෙන කඳු මුදුන. ගිනිමැල දැල්වීම, කඳවුරු සඳහා දැව ලබා ගැනීම, ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීම, සතුන්ට හිරිහැරයක් වන ලෙස අධික ഘോഷා කිරීම ආදිය
මේ ආශ්‍රිතව වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන බරපතල තත්ත්වයක්.